අද ජූලි 16. අද තමයි 2026 A-level විභාගය ගැන තීරණාත්මක නඩු තීන්දුවක් ලබා දෙන්න නියමිතව තිබුණු නඩු දිනය වුණේ. ඉතින් අපි බලමු අද නඩුවේදී මොකද වුණේ කියලා. ඉතින් ඔයා මේ thumbnail එක ක්ලික් කරලා මේ වීඩියෝ එක බලන්න ආවා කියන්නේ ඔයා මේ topic එක ගැන interested. ඒක නිසා ඔයා අනිවාර්යයෙන්ම දන්නවා මොකක් ගැනද මම මේ කතා කරන්න කියලා. මේ නඩුව ඇත්තටම ගිය මාසේ 26 වෙනිදා ජූනි මාසේ 26 වෙනිදා තමයි ගොනු කරේ ඒ අභියාචනාධිකරණය. මේකට A-level මේ 2026 A-level ලියන ළමයි පිරිසක් තමයි මේ පෙත්සම ගොනු කරලා තියෙන්නේ. ඒ වගේම මේකට මූලිකත්වය ගත්තේ පිවිතුරු හෙළවුරු මේ නායක උදේ ගම්මන්පිල මහත්මයා සහ ඒ පක්ෂය තමයි මේකෙදී සියලු කටයුතු සූදානම් කරලා මේ වැඩේ ලෑස්ති කරලා දුන්නේ මේ පෙත්සම සඳහා. ඉතින් මේ ගැන විස්තර පහුගිය දවස් ටිකේම පහුගිය මාසයක් විතර කාලයක් තිස්සේ අපි සෝෂල් මීඩියා වල හැමතැනම දැක්කා. මමත් වීඩියෝ කීපයක්ම මේ ගැන කරලා තියෙනවා. ඉතින් මේ නඩුව මේ අද දවසේ පැවැත්වුණු නඩුව ගොඩක් දෙනෙක් මග බලාගෙන හිටපු නඩුවක්. මේකේ මොකක් වෙයිද කියලා මේ ගොඩක් අවිනිශ්චිත තත්ත්වයක් තිබුණ නිසා මේ නඩුවට මොනවා වෙයිද කියන එක හැම දෙනාගේම හිතේ තිබ්බා. ඒ වගේ මම දැක්කා ඊයේ දවසේ ගොඩක් සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම්ස් වල ෂෙයා වෙනවා මේ ළමයි විශේෂ යාඥා පවා ඒ වගේම මේ පන්සල් වලට ගිහිල්ලා බෝධි පූජා පවා පවත්වලා තියෙනවා මේ අද නඩුවේ 2026 ජූලි මාසේ මේ අද 16 වෙනිදා පැවැත්වුණු මේ නඩුව සාර්ථක වෙන්න මේකෙන් ළමයින්ගේ පැත්තට යහපතක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. මම දැක්කා මේ ළමයින්ගේ අහිංසක බලාපොරොත්තු ඉෂ්ට වුණාද නැද්ද කියන එක අපි බලමු ඉස්සරහට කතා කරලා. දැන් අද නඩුවේ දීලා තියෙන්නේ මේ ළමයින්ගේ පැත්තෙන් කියන්නේ පෙත්සම්කාර පාර්ශවයෙන් ඉදිරිපත් වුණු නීතිඥවරු බොහොම ලස්සනට පැහැදිලිව තමන්ගේ දත්ත ඉදිරිපත් කරලා තියෙනවා උසාවියට. ඒ කියන්නේ මේ විභාගයේ කොච්චර දවස් ගානකින් මේ ළමයින්ට අසාධාරණයක් වෙන විදිහට මේ කාලය කප්පාදු කිරීමක් කරලා තියෙනවාද කියන එක දත්ත සහිතව ඇනලිසිස් සහිතව සියලුම විස්තර සහිතව ඉදිරිපත් කරලා තියෙනවා. අභියාචන අධිකරණයට කරුණු දක්වලා තියෙනවා. මේ ෆස්ට් ෂයි කට්ටියට මෙච්චරක්, සෙකන්ඩ් ෂයි කට්ටියට මෙච්චරක්, තර්ඩ් ෂයි කට්ටියට මෙච්චරක් කියලා ඒ සම්පූර්ණ විස්තරය අද උසාවියට ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඒ කරුණු දක්වමින් ඒගොල්ලෝ කියලා තියෙන්නේ මේක අනිවාර්යයෙන්ම කල් දැමිය යුතුයි. එහෙම කල් දාන්න කියලා නියෝගයක් නිකුත් කරන්න කියලායි. ඉතින් මේක තමයි අපිට කරගන්න ඕනලා තියෙන්නේ. මේක මේ මම විතරක් නෙමෙයි විශාල පිරිසක් මේ අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ මේ A-level ලියන ළමයින්ගෙන් 90%කට වැඩි ප්‍රතිශතයක් අනිවාර්යයෙන්ම කියන දෙයක් තමයි මේ පාර A-level වලට ටයිම් මදි. ඒක නිසා මේක අනිවාර්යයෙන්ම කල් යා යුතුයි. මාසයක් එකමාරක් එහෙම නැත්නම් මාස දෙකක් ওই වගේ කාලයක්වත් අඩුම ගානේ ලබා දෙන්න කියලා. ඉතින් මෙන්න මේ කල් දැමිය යුතුයි කියන නියෝගය නිකුත් කරන්න කියලා අද නීතිඥවරු කරුණු දක්වද්දී රජයේ පැත්තෙන් මේ කියන්නේ නීතිපතිවරයාගේ පාර්ශවයෙන් නීතිඥවරු ඉදිරිපත් වෙලා කියලා තියෙනවා නැහැ ආණ්ඩුවට අවශ්‍ය වෙලා තියෙන්නේ 2020 සහ ඊට පෙර තිබුණු විදියට කියන්නේ මේ කොරෝනා ප්‍රශ්න එන්න කලින් තිබුණු විදියට මේක ස්ටෑන්ඩර්ඩයිස් කරන්න. ඒ කියන්නේ අගෝස්තු වල A ලෙවලුත් දෙසැම්බර් වල O ලෙවලුත් තියෙන විදියට එච්චර කල් තිබුණු ඒ සම්ප්‍රදාය විදියටම ඒක රීස්ටෝ කරන්නයි දැන් ආණ්ඩුවට අවශ්‍ය වෙලා තියෙන්නේ. ඒ නිසා ආණ්ඩුවේ ඒ ප්‍රයත්නයට ගැලපෙන විදියට මේ අවුරුද්දේ සිට මේ වැඩේ කරන්න ඕනේ. ඒක නිසා 2026 සිට මේ A level විභාගය අගෝස්තු වලට ගෙන ආ යුතුමයි. ඒ නිසා කාලසටහනේවත් මේ තියෙන දවස්වලවත් කිසිම වෙනසක් සිද්ධ කරන්න ආණ්ඩුවේ පැත්තෙන් බලාපොරොත්තුවක් නැහැ කියන එක තමයි ඒ පැත්තේ නීතිඥවරු කරුණු දක්වමින් කියලා තියෙන්නේ. ඉතින් මෙතන පැහැදිලිවම controversial දෙපැත්ත සම්පූර්ණ අන්ත දෙකක තමයි ඉන්නේ. ඒක නිසා අධිකරණය කියන්නේ අභියාචන අධිකරණයේ තීරණය කරලා තියෙනවා මේකට තීන්දුව ලබා දෙන්න තව සතියක් කාලය ගන්න. ඒ කියන්නේ 23 වෙනිදා තමයි මේකේ තීන්දුව ප්‍රකාශයට පත් කරනවා කියලා තියෙන්නේ. ජූලි මාසේ 23. ඉතින් මේ කියන්නේ තව සතියකින් ඒ කියන්නේ විභාගයට බොහොම කිට්ටු කාලයක් බවත් අපි මතක තියාගන්න ඕනේ. හරි දැන් 23 වෙනිදාට වෙන්න පුළුවන් දේවල් තුනක් තියෙනවා. අපි ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය ගැන අපි හිතුවහම වෙන්න පුළුවන් අවුට්කම්ස් තුනක් තියෙනවා. එකක් තමයි කෙලිම තීන්දුව ලබා දෙනවා මේක මේ නියෝගයක් ලබා දෙනවා මේ A level කල් දාන්න. මේක මෙදාට පවත්වන්න එපා. අගෝස්තු 10 විභාගය පවත්වන්න එපා කියලා නියෝගයක් ලබා දෙනවා. ඒතකොට ඒක තමයි අපි හැමෝටම අවශ්‍ය වෙලා තියෙන දේ. A level කියලා කියන්නේ තරඟ විභාගයක්. අනිවාර්යයෙන්ම ඒකෙදී අනිත් ළමයින්ට කලින් අවුරුදු වල අයට ලැබුණු කාලය හෝ ඊට සමාන බොහොම අපිට කම්පයා කරන්න පුළුවන් මට්ටමක ටයිම් ෆ්‍රේම් එකක් අනිවාර්යයෙන්ම මේ අවුරුද්දේ ලබා දෙන්න ඕනේ. මාස 6-7කින් කප්පාදු කරපු ටයිම් එකක් දීලා ඒ පර්ෆෝමන්ස්ම ඒ විදිහටම බලාපොරොත්තු වෙන කොහොමදවත් බැහැ. දෙවෙනි එක තමයි මේක තව ටිකක් කල් යන එක. තීන්දුව දෙන්න තව සතියක් හෝ දෙකක් හෝ මාසයක් හෝ කාලය ගන්න පුළුවන්.
ඉතින් එහෙම වුණොත් අපිට කිසිම බලාපොරොත්තුවක් තියාගන්න වෙන්නේ නැහැ කියන එක තමයි මම කියන්නේ. මොකද තවත් කාලය ගියයි කියලා කියන්නේ විභාගයට බොහොම කිට්ටු වෙනවා. තව ටිකක් ඇද්දොත් මේක. ඉතින් එහෙම වුණොත් එහෙම මේ නඩු තීන්දුවෙන් කිසිම ප්‍රයෝජනයක් නැහැ වගේ ගතියක් තමයි අපිට දැනෙන්නේ. එහෙම ගොඩාක් කිට්ටු වුණොත් එහෙම. ඒක නිසා තව පාරක් කල් දැම්මොත් මේක තීන්දුව දෙන්න දවස් සතියක් හෝ දෙකක් හෝ ඒ වගේ කල් දැම්මොත් අපිට ඒක නෙගටිව් පැත්තට තමයි ගණන් ගන්න වෙන්නේ. ඒ වගේම තුන්වෙනි අවුට්කම් එක තමයි කෙලින්ම රිජෙක්ට්. නෑ කල් දාන්න නෑ ආණ්ඩුව පැත්ත දිනු කියලා දෙන නියෝගය. ඒකෙදි පැහැදිලිවම ළමයින්ගේ පැත්තට පරාජය බාර ගන්න සිද්ධ වෙනවා. ඉතින් සාමාන්‍ය දැනීම් පැත්තෙන් බැලුවත් අපිට තේරෙනවා මෙතන දැන් 23 වෙනිදාට ලැබෙන්න පුළුවන් අවුට්කම්ස් තුනෙන් දෙකක්ම තියෙන්නේ අපිට අවාසි වෙන පැත්තටයි කියලා. ඉතින් මේ අවාසි වෙන පැත්තට තියෙද්දි මෙච්චර ලොකු පර්සන්ටේජ් එකක් තියෙද්දි තවදුරටත් මේ ගැන විශ්වාසය තියාගෙන මේ ගැනම මේක කල්යයි කියලා හිත කාලේ නාස්ති කරන එක කොහෙත්ම හොඳ වැඩක් නෙමෙයි. ඒ නිසා මේ වෙලාවේ කරන්න ඕනේ මේ පාර විභාගය අගෝස්තු 10 තියෙනවා කියලා හිතාගෙන මේකට ලෑස්ති වෙන එකයි. කල් ගියොත් අපි ඒක වෙලාවට බලාගමු. නමුත් වැඩිපුර chance එකක් තියෙන්නේ දැන් අපිට පිළිගන්න සිද්ධ වෙනවා විභාගය කල් යන්නේ නැති පැත්තටයි කියලා. ඉතින් 23 වෙනිදා වෙනකන් බලන් ඉන්න එපා. තව සතියක් බලන් ඉන්න එපා මේ ඒ තීන්දුව ආවට පස්සේ පාඩම් කරනවා කියලා. එහෙම ඉන්න එපා. දැන් වහවහාම පාඩම් කරන්න පටන් ගන්න. ඔයාලට පුළුවන් උපරිමය කරන්න. ඒ වගේම මම මීට කලින් වීඩියෝ එකකදීත් කිව්වා මම හිතන්නේ මගේ අන්තිම වීඩියෝ එකේදී මෙතන කාඩ් එක වැටෙයි. මේ වීඩියෝ එකේදීත් මම කිව්වා වැදගත්ම දේ තමයි මේ තරගයට සහභාගී වෙන එක. මේ පාර තරගයට අනිවාර්යයෙන්ම සහභාගී වෙන්න. මොකද මේ තරගයේ තරගකාරයෝ අඩුයි. දැන් ඔයා වගේම මේ විදියට මෙන්ටලි වැටිලා අවුල් වෙලා ඉන්න ළමයි ගොඩක් එක්ක තමයි ඔයා මේ පාර විභාගෙ ලියන්නේ. ඔයා 2026 A level ලියනවා නම් ඉතින් ඒ ළමයින්ගේ ලොකු chance එකක් තියෙනවා මේ පාර විභාගෙට පෙනී නොසිටින්න. ඉතින් ඒ ගැනත් හිතලා තරගකාරීත්වය අඩු මේ වගේ අවුරුද්දක විභාගෙ ලියන එකේ වාසි තියෙනවා. ඒ වගේම ලකුණු වලත් යම් අඩුවීම් සිද්ධ වෙන්න පුළුවන් මාකින් වල ඒ කියන්නේ මාකින් ලේසි වෙන්න ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. මම මේ කියන්නේ papers ලේසි වෙනවා කියලා එහෙම නෙමෙයි. මාකින් ගැනයි මම මේ කියන්නේ. ඉතින් එහෙම වාසි තියෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන් මේ පාර විභාගේ ලියන්න ඔයා third shy නෙමෙයි නම්. ඔයා third shy නම් අනිවාර්යයෙන්ම තව දෙතුන් පාරක් හිතලා බලන්න ඔයාට හොඳ මානසික මට්ටමක් තියෙනවද? මේ පාර ඔයා full readyද? මොකද මේක වාගේ අන්තිම shy එක. තව ඒව නැහැ. ඒක නිසා ඔයා third shy නම් අනිවාර්යයෙන්ම දෙතුන් පාරක් හිතලා වැඩ කරන්න කියලා මතක් කරනවා. ඉතින් සති ගාණක් බලන් ඉඳලා මේ වගේ ඩිසපොයින්ටිං ආරංචියක් ආවම ගොඩක් අය මේ වෙනකොට මෙන්ටලි වැටිලා ඇති. මම හැමෝටමත් කියන්නේ එහෙම වැටෙන්න එපා. මේ පාර කොහොම හරි විභාගෙ ලියලා මේකෙන් ගොඩ යන්න බලන්න. ආණ්ඩුව මොන විදිහේ ප්‍රශ්න දැම්මත් ඔයාට ඔයාගේ මොළය ගැන විශ්වාසයි නම් මේ පාර A level ඔයාට ගොඩ දාන්න පුළුවන්. ඔයාට පාඩම් කරලා තියෙන ටිකෙන් මම දන්නවා ඔයාට ඔක්කොම පාඩම් කරන්න වෙලාවක් තිබ්බේ නැහැ කියලා. නමුත් ඒ ඔයා දන්න ටිකෙන් කොහොම හරි මේ පාර A level ලියන්න බලන්න. ඔයාගේ පැත්තට හැමදේම favors ඉස්සරහට එයි කියලා මට හිතෙනවා. ඒක නිසා අපි කොහොම හරි ගේමක් ගහමු. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.